මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ pH අගය කියන්නේ මොකක්ද කියලා. pH අගය කියලා අපි සරලව ඉදිරිපත් කරන්නේ යම්කිසි ජලීය ද්‍රාවණයක අඩංගු H+ අයන සාන්ද්‍රණය ඉදිරිපත් කිරීමේ ක්‍රමයක්. එතකොට යම්කිසි ජලීය ද්‍රාවණයක තියෙන H+ අයන සාන්ද්‍රණය සරලව ඉදිරිපත් කරන තමයි මේ pH අගය යොදාගන්නේ. එතකොට අපිට යම්කිසි ද්‍රාවණයකට තියෙන pH අගය අපිට මෙන්න මේ සමීකරණයෙන් ලබා ගන්න පුළුවන්. pH සමානයි ඍණ ලඝු 10 පාදයට H+ අයන සාන්ද්‍රණය. හරි. එතකොට මෙතනදී පේනවා අපි H+ අයන සාන්ද්‍රණය ඉදිරිපත් කරන්නේ 10 බලයක් විදිහට. අනිත් විදිහට කිව්වොත් H+ අයන සාන්ද්‍රණය 10 බලයක් විදිහට ඉදිරිපත් කරොත් අපි ඒකට pH අගය කියලා කියනවා. එතකොට මේ pH කියන්නේ power of H+ අයන සාන්ද්‍රණය කියලා. හරි. ඒ විදිහටම අපිට ජලීය ද්‍රාවණයක තියෙන OH- අයන සාන්ද්‍රණයත් ඉදිරිපත් කරන්න පුළුවන්. යම්කිසි ජලීය ද්‍රාවණයක තියෙන හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය. අපි මේකට කියනවා POH කියලා. ඒකත් අර විදිහටම ඍණ ලඝු 10 පාදයට OH- ඒක සාන්ද්‍රණය කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී අපිට ප්‍රශ්නයක් එනවා ඇයි මේ ඍණ ලකුණකින් ගුණ කරන්නේ කියලා. ඒකට හේතුව මෙහෙමයි. අපි රසායන විද්‍යාවේ පාවිච්චි කරන බොහෝ ද්‍රාවණවල H+ අයන සාන්ද්‍රණය එකට වඩා අඩු සාන්ද්‍රණ තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් 0.1. එහෙම නැත්නම් 0.01. එහෙම නැත්නම් 0.0001. ඔය වගේ එකට වඩා අඩු සාන්ද්‍රණ තියෙන ද්‍රාවණ තමයි අපි රසායන විද්‍යාවේදී බොහෝ දුරට පාවිච්චි වෙන්නේ. එතකොට මේ ද්‍රාවණයක් අපිට මෙයාගේ සාන්ද්‍රණය අපි ලිව්වොත් 0.1 මෝල් ඝන ඩෙසිමීටර කියන එක අපිට ලියන්න පුළුවන් 10 ඍණ 1 වෙනි බලය කියලා. ඒ වගේම 0.01 අපිට ලියන්න පුළුවන් 10 ඍණ 2 වෙනි බලය කියලා. එතකොට 0.001 ඒ විදිහටම අපිට 10 ඍණ 3යි කියලා ලියන්න පුළුවන්. හරි, අපි බලමු මෙන්න මේ එක් ද්‍රාවණවල H+ අයන සාන්ද්‍රණය pH එකක් විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා. අපි පළවෙනිටම ගමු H+ අයන සාන්ද්‍රණය 0.01 වෙච්ච ද්‍රාවණය 0.01යි මෝල් ඝන ඩෙසිමීටරයට වෙන ද්‍රාවණයක් ගමු. එතකොට මට මේකම ලියන්න පුළුවන් විද්‍යාත්මක අංකණයෙන් 1 ගුණ කිරීම 10 ඍණ 2යි මෝල් ඝන ඩෙසිමීටරයට කියලා. හරි. දැන් අපි බලමු මේ ද්‍රාවණයේ pH අගය කොහොමද ඉදිරිපත් කරන්න කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් pH සමානයි ඍණ ලඝු 10 පාදයට H+ අයන සාන්ද්‍රණය කියලා. හරි. එතකොට මට කියන්න පුළුවන් pH සමානයි ඍණ ලඝු 10 පාදයට 1 ගුණ කිරීම 10 ඍණ 2යි. එතකොට අපි දන්නවා එකේ ලඝු කියලා කියන්නේ 0යි. එතකොට ඍණ 2 ලඝු කියලා කියන්නේ ඍණ 2යි. ආන්න ඒ ඍණ 2 මෙන්න මේ ඍණ ලකුණෙන් ගුණ වුණාම අපිට ධන උත්තරයක් හම්බ වෙනවා. අන්න ඒ හින්දා තමයි අපි ඍණ ලඝු වලින් ගුණ කරන්නේ. එතකොට මේ ද්‍රාවණයේ pH අගය වෙන්නේ 2ක් වෙනවා. එතකොට අපි H+ අයන සාන්ද්‍රණය එකට වඩා අඩු ද්‍රාවණයක් ගත්තොත් එයා විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට ඍණ බලයක් හම්බ වෙනවා. අන්න ඒ ඍණ බලය නැති කරන්න තමයි අපි මෙන්න මේ ඍණ ලකුණකින් ගුණ කරන්නේ. එතකොට අපිට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට H+ අයන සාන්ද්‍රණය එකට වඩා වැඩි ද්‍රාවණයක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් 1යි මෝල් ඝන ඩෙසිමීටරයට වගේ ද්‍රාවණයක් ගත්තොත් pH අගය වෙන්නේ කීයද? pH සමානයි ඍණ ලඝු 10 පාදයට H+ අයන සාන්ද්‍රණය. එතකොට මේ වගේ ද්‍රාවණයක ඍණ ලඝු 10 පාදයට 1. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේදී 10 ලඝු 1 කියලා කියන්නේ උත්තරය 0යි. එතකොට pH අගය 0ක් බවට පත් වෙනවා
H+ අයන සාන්ද්‍රණය එක වෙච්ච ගමන් එතකොට ওই විදිහටම අපිට හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයත් හොයන්න පුළුවන්. යම්කිසි ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය අපි ගමු 0.001. එහෙනම් අපිට මෙතනදී කියන්න පුළුවන් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය 1 ගුණ කිරීම 10⁻³ මවුල ඝන ඩෙසිමීටරයට කියලා. එතකොට අපිට pOH අගය හොයන්න පුළුවන්. pOH සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය. එහෙනම් අපිට කියන්න පුළුවන් ඍණ ලඝු 10 පාදයට 1 ගුණ කිරීම 10⁻³. එහෙනම් මෙතනදී pOH අගය වෙන්නේ 3යි. pOH අගය 3යි.